හොඳයි හොඳට දැස් පියාගෙන බිම් බලා ගන්න. ඔළුව පාත් කරන්නේ නැතුව බිම් බලන්න. එතකොට නලල රිදුම් දෙන්නේ නැහැ. මේ විදියට මානසිකාරය කරන්න. බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි. ආර්ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි. ඒ උතුම් තුනුරුවනට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. දෙවනුවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. තෙවනුවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලුම දෝෂයන් මම කමා කරමි. මට සමාව ලැබේවා. දෙවනුවද මම කමා කරමි. මට සමාව ලැබේවා. තෙවනුවද මම කමා කරමි. මට සමාව ලැබේවා. මේ කය හේතුන්ගෙන් හටගත් හේින්ද හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන හේින්ද අනිත්‍යයි. 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 මේ කය මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. මේ කයට දැනෙන පහස හේතුන්ගෙන් හටගත් හේින්ද හේතු නැතිවීමෙන් නැති වී යන හේින්ද අනිත්‍යයි. 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 මේ කයට දැනෙන පහස මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. මේ කයට දැනෙන පහසත් සමග උපදින කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණය පහළ නොවීමෙන් කායට පහස දැනෙන්නේ නැහැ. කාය විඤ්ඤාණය පහළ විය යුතුයමයි කායට පහස දැනෙන්න. හොඳට ඒ විඤ්ඤාණය හොඳට ඒ සිත දකින්න. කායට පහස දැනීමෙන් උපදින කාය විඤ්ඤාණය හේතුන්ගෙන් හටගත් හේින්ද හේතු නැතිවීමෙන් නැති වී යන හේින්ද අනිත්‍යයි. 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 කායට පහස දැනීමෙන් උපදින කාය විඤ්ඤාණය මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. අනාත්මයි. කායද පහසද කාය විඤ්ඤාණයද තුනේ එකතු වීම හේතුන්ගෙන් හටගත් හේින්ද හේතු නැතිවීමෙන් නැති වී යන හේින්ද අනිත්‍යයි. 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 කයද පහසද කාය විඤ්ඤාණයද යන තුනේ එකතුව නම් වූ කාය සම්පස්සය මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ.
කාය සම්පස්සයෙන් උපදින්නා වූ වේදනාව හේතුන්ගෙන් හටගත්තේින්ද හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 කාය සම්පස්සයෙන් උපන් වේදනාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කාය සම්පස්සේ නිසා උපන් කාය සංඥාව මේ කයට පහස දැනීම නිසා ඒ පහස අපි හොඳට සිතින් අඳුනා ගන්නවා. ඒ අඳුන ගන්න එකට තමයි සංඥාව කියලා කියන්නේ. මේ කාය සංඥාව හේතුන්ගෙන් හටගත්තේින්ද හේතු නැතිවීමෙන් නැති වී යන හේින්ද අනිත්‍යයි 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 මේ කාය සංඥාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ කාය සම්පස්සය නිසා හටගත්තා වූ කාය සංචේතනාව කයට පහස දැනුනාම ඒ ඔස්සේ සිතුවිලි ගලන්න පටන් ගන්නවා. අන්නේ සිතුවිලි වලට තමයි කාය සංචේතනා කියලා කියන්නේ. මේ කාය සංචේතනාව හේතුන්ගෙන් හටගත්තේින්ද හේතු නැතිවීමෙන් නැති වී යන හේින්ද අනිත්‍යයි 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 මේ කාය සම්පස්සේ නිසා හටගත්තා වූ කාය සංචේතනාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ කාය සම්පස්සේ නිසා හටගන්නා වූ කය ඇසුරු කරගත්ත විතර්ක විචාර හේතුන්ගෙන් හටගත්තේින්ද හේතු නැතිවීමෙන් නැති වී යන හේින්ද අනිත්‍යයි 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 මේ කාය සම්පස්සේ නිසා හටගත්තා වූ විතර්ක විචාර මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ කාය සම්පස්සජා වේදනාව නිසා හටගත්තා වූ කාය තණ්හාව හේතුන්ගෙන් හටගත්තේින්ද හේතු නැතිවීමෙන් නැති වී යන හේින්ද අනිත්‍යයි 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 මේ කාය සම්පස්සේ නිසා වේදනාවෙන් හටගන්නා වූ කාය තණ්හාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාත්මයි සාදු සාදු සාදු